ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ටොපික් එකක් Excel sheet එක අපි හදපු ටේබල් එකේ ගානටම ලොකු කරගන්නේ කියලා. ඉතින් බලන්න මෙතන මේ ස්ටුඩන්ට් මාක්ස් කියන එක සෙල් එක තමයි ටයිප් කරලා තියෙන්නේ. මේ සෙල් එකේ මම මුකුත් කරලා නැහැ. එතකොට මේ සෙල් තුන මට තනි සෙල් එකක් කරන්න ඕනේ. ඒකට අපි කියනවා මර්ජ් කරනවා කියලා. ඒතර ඕනෙම සෙල් ප්‍රමාණයක් තනි සෙල් එකක් බවට පත් කරන එකට අපි කියනවා මර්ජ් කරනවා කියලා. ඉතින් බලන්න මේ ස්ටුඩන්ට් මාක්ස් කියන එක මට මේ සෙල් තුනම මේ ටේබල් එක තියෙන මෙතනට වෙනකන් විතර නිසා මේ සෙල් තුන සිලෙක්ට් කරලා මම මර්ජ් කරනවා. එතකොට බලන්න මේ ටොපික් එක ලස්සනට ටේබල් එකේ ගානට arrange කරගත්තා. ඉතින් මේක එතකොට ඔයාලට මෙතෙන්ට ඕනේ වෙනස්කම් කරන්න පුළුවන්. ඒ alignment center කරන්න ඕනේද? ඔයාලට ඕනේ වෙනස්කමක් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆොන්ට් එක ඕන නම් ඔයාලට වෙන ෆොන්ට් එකකට මාරු කරන්න. ලස්සන ෆොන්ට් එකක් ඔයා කැමති එකට සිලෙක්ට් කරලා මාරු කරන්න. ෆොන්ට් එකේ කලර් වෙනස් කරන්න. ඉතින් මේකට තමයි අපි කියන්නේ මොනවද? මර්ජ් කරනවා. ස්තුතියි.